ලබාගත්තා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව පාපතිත්ත පිරුණු අයට ඔබගේ ධර්ම මිහිර පොවන්නට කරුණා වුණා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව මෙම කාරණාවෙන් ගුරු වෘත්ති ලබා ගන්නට අභිප්‍රා කළා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ආත්මික සංග්‍රාමයෙහි ජීවත් වීම පිණිස ගල් ගුහාවකට ඇතුළු වුණා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ඒ ස්ථානෙහි දැඩි තපස් ශීලය රැක්කා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ඒ ගුහාවෙහි තපස් රැක මනෝද්‍යාන කර සිටින තැන දෙවියන් වහන්සේගෙන් දිව්‍ය දර්ශනය ලබන්නට වාසනා ලද්දා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව එම ස්ථානයේදී ස්වාමි දරුවන්ගේ කුරුසේ දේව මව් විසින් ඔබට පෙන්වන්නට වාසනා ලද්දා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ඒ තැන්හි ඔබගේ භක්ති ජ්වාලත දූතයා වඩා අලංකාරයෙන් දකින්නට වාසනා ලද්දා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ධර්මයෙහි පැහැදී ඒ ගුහාවෙන් පිටත්ව පෞකාරයන් ගොඩ ගන්නට අභිප්‍රාය කළා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ඊට යෝග්‍ය වූද සුකෘත පැවතීමෙහි පැහැදුනා වූද ගුරු ප්‍රසාදීවරු සංගත කොට එක් කළා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ඔබගේ මధుර දේශනාවලින් ගණන් නැති වේද බේදකාරීන් සත්‍යාගමට ඇතුළත් කළා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ඔබගේ ආශ්චර්ය වලින් තිම්‍ර අන්ධකාරෙහි ගිලී සිටිය අන් ඇදහිලිකාරයන් දේවාගමට හරවා ප්‍රසාද ස්නානය කළා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව පහරට දයාවේ ලෙඩ ශාලාවෙහි සත්කාර කර සිටියා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව කුෂ්ඨ රෝගකාරයන්ගේ වනසිපාචාර කර සුව කළා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව බොහෝ පෞකාරයන් ධර්ම මාර්ගයට ඔබ විසින් හරවාගත් හේයින් ආත්ම දඩයක්කාරයා යන නම ලද්දා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව එවැනි වෑයම මතු සිද්ධ වන ලෙස තපස් පන්තියක් සෑදුවා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව ඒ පන්තියට ඇතුල් වෙන අයට ආහාර පාන වස්ත්‍රාදී වූ යම් දෙයක් නොසොයා මුළු සිතින් දෙවියන් වහන්සේ අදහා ගන්නට ඉගැන්වුවා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව මෙම ඉගැන්වීම ඔබගේ ගෝලයන් පවත්වා සිටිය තැන ශරීරයට උපකාර වූ සියලු දේ ලබා ගන්නට වාසනා ලද්දා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව දේවස්ථානෙහි පාත්‍ර සහ නිදානවලුත් සතුරන්ට අසුරවන ලෙස ඔවුන්ගෙන් බලගතු වදවින්දා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව දිනපතා සත්පය හමාරක් මනෝද්‍යාන කර සිටියා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව නොයෙක් වර භක්ති අධිකයෙන් පරවසම් වී වසමින් දෙවියන් වහන්සේ වෙත මුළු සිත තබා සිටියා වූ සුදෝ කයිතානෝ මුනින්ද්‍රේනි අපනිසා යාඥා කළ මැනව දේව කුමාරයා උපන් මහෝත්සව රාත්‍රියෙහි
ඔබ ධානයෙන් සිටින තැන දේවමෑණියන් විසින් දිව්‍ය බොළඳුන් ඔබගේ හස්තවලට දෙවා වදාරන්නට වාසනා ලද්දා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ඔබගේ ධර්මයට ප්‍රතිඵල කොට දීර්ඝ දර්ශන ප්‍රසාද ලබන්නට වාසනා ලද්දා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. එවැනි ප්‍රසාදයෙන් ඔවුනොවුන්ගේ සිත්වල තිබුණු ධර්ම අධර්ම ප්‍රත්‍යක්ෂ කළා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. දරුවන් නැති අයට ඔබගේ යාඥා පිහිටෙන් දරුවන් ලබා දෙන්නට වාසනා ලද්දා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ඔබගේ මරණ වේලාව කල්මත්තෙන් දැනගත්තා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. මෙවැනි අමුත්තක් ඔබගේ තපස්වරයන්ට දැනුම් දුන්නා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. මෘත ශුද්ධිය මරණ පර්යන්තය දක්වා රක්ෂා කළා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. මරණ වේලාවෙහි ශුද්ධ වූ දේව ප්‍රසාද නිදාන මහත් වූ භක්තියෙන් ලබා ගත්තා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ඔබගේ මරණාසන්නයේදී යක්ෂයන් ඔබට බයෙන් දුරු වෙන්නට වරම් ලද්දා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. එම වේලෙහි දේවමෑණියන්ගේ පිහිට දර්ශන ලබා ගන්නට වාසනා ලද්දා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ඔබගේ අලංකාර ආත්මය ශරීරයෙන් පිටත් වෙන කල්හි දේව මවුට බාර කළා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. නිකිණි මස 7 වැනි දිනදී භූලෝක වාසය අත්හැර පරලෝක සුව සැපතත් කරගත්තා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. සකල මෝක්ෂ වාසී වරුන් එක්ව නිත්‍ය සුව සැප වින්දා වූ සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ලෝක පාපවල් හරින දේවාච බාලක වූ ජේසුනි අපට ක්ෂමා කළ මැනව ස්වාමිනී. ලෝක පාපවල් හරින දේවාච බාලක වූ ජේසුනි අපේ ප්‍රාර්ථනාව සාවදාල මැනව ස්වාමිනී. ලෝක පාපවල් හරින දේවාච බාලක වූ ජේසුනි දයා කළ මැනව ස්වාමිනී. ක්‍රිස්තු වාග්දාතවට අප හේතුවන්තයන් වන ලෙස සුදෝකයිතානෝ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. යාඥා කරම්හ අනන්ත දයාබර සර්වේශ්වර වූ දෙවියනි ඔබ වහන්සේගේ ආගම විසින් ලියා තිබෙන සියලු දේ අනෝන වූ ප්‍රකාශයෙන් සිහි කර එලෙස උගන්වන කෙනෙක් මෝක්ෂ රාජ්‍යෙහි මතක් වෙයි කියා ඔබ වහන්සේ සුවිශේෂක මතය උස්ලවා වදාළසේක. එසේහින් ඔබගේ දාසයා වූ සුදෝකයිතානෝ මුනිතුමන් ප්‍රඥා පැහැදුණු තැන් පටන් මරණ පර්යන්තය දක්වා ඔබගේ ආගමෙහි සියලු 51ක්වත් නොවරදවා සිහි කොට එලෙස සියල්ලන්ට උගන්වා දුන්නායින් ඔබගේ දිව්‍ය සම්මුඛයෙහි අධික මහිමය ලබා සිටින්නේ වේද. එම මුනිදුන්ගේ ආඥාවෙන් අප සියල්ලන් ශරීර උපද්‍රවවලදී පිහිට ලබන පිණිසත් පාප බන්ධනයෙන් නිදහස් වෙන පිණිසත් ඔබගේ මෝක්ෂ භාග්‍ය ලබන පිණිසත් ඔබටම යාඥා කරම්හ. මේ කී දේ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් උදෙසාම ලැබේවා. ආමේන්.
ක්‍රිස්තුතුමන්ගේ වාග්දානයන් වලට අප හේතුවන්තයන් වන පිණිස අප නිසා යාඥා කළ බැලව යාඥා කරම්හ. අනන්ත දයාබර සර්වේශ්වර දෙවියනි, ඔබ වහන්සේගේ ආගම සිල්ලා තිබෙන සියලු දේ අනුන වූ ප්‍රකාශයෙන් සීකර එලෙස උගන්වන කෙරෙත් මොක්ෂ රාජ්‍යයේ මහත් වෙති කියා ඔබ වහන්සේ සුවිශේෂක මතයුස් ලබා වදාළසේක. එසේ හේයින් ඔබගේ දාස්යා වූ සුදෝ කයිතානි මුනිතුමන් ප්‍රඥාවෙන් පැහැදුණු තැන් පටන්
මරණ පර්යන්තය දක්වා ඔබගේ ආගමේ සියලු පනත් එකක්වත් නොවරද වාසී කොට එලෙස සියල්ලන්ට උගන්වා දුන්නායි. ඔබගේ දිව්‍ය සම්මුඛයේ අධික මහිමය ලබා සිටින්නේ වේක. එම මුනිදුන්ගේ ආඥාවෙන් අප සියල්ලන් සර්ගපද්‍රවලදී පිහිට ලබන පිණිසම් පාප බන්ධනයේ නිදහස් වෙන පිණිසම් ඔබගේ මෝක්ෂ භාග්‍ය ලබන පිණිසම් ඔබට ආඥා කරම්හ. මේ කිද අපගේම සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සාම අපට ලැබේවා. දැන් අපි ආරම්භක ගීතිකාවට සහභාගී වෙමු. තේමාව නිශ්චල වන්න මා සමිදානන් බව දැනගන්න ගැඹුරු යදුමෙන් සන්නද්ධ වෙමු. හැඳින්වීම අසිරිමත් මේ සොඳුරු සැඳෑවේ පුදසුන වටා අප එකමුතු වී සිටින්නේ අප ග්‍රාමයේ සාන්තුවරයාණන්ගේ වාර්ෂික මංගල්‍යයට සූදානම් වීමේ පස්වන නුවණ යාගය පුද කිරීමටයි. අද දින තේමාව තුලින් අපට ආරාධනා කරන්නේ යාඥාව තුලින් දෙවියන්න් හා ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කර ගැනීමටයි. එදිනදා ජීවිතේ අපට හමුවන ගැටලු ප්‍රශ්න ලෙඩ දුක් ආදිය හමුවේ අප දෙවිදු ප්‍රේමය ප්‍රතික්ෂේප කරන අවස්ථා එමටයි. එවැනි අවස්ථාවන් වලදී නොසැලී නොබියව යාඥා ජීවිතයක් තුළින් දෙවිපිය ආදරය අත්දකිමින් ශුද්ධ වූ පවුලේ ජීවිතාදර්ශය සමගින් යහපත් දිවියක් ගත කිරීමට අවශ්‍ය වරම් පතා මෙම උතුම් යාගයට බැති සිතින් සහභාගී වෙමු.
පියාණන් වහන්සේගේද පුත්‍රයාණන් වහන්සේගේද ශුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රේමවන්ත දරුවනි, මේ ශුද්ධ යාගයට සහභාගී වීමට සුදුසු වනු පිණිස අපේ පාපය දුබල බව සිහිකොට ඒවාට සමාව අයද සිටිමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද සහෝදර සහෝදරියනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත කන්න මරියතුමියගෙන්ද සිරසුර දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතුර ඉලා සිටිමි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කොට අපේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වාම්. ආමේන්. සමිදානෙනි කරුණා කළ මැනව. සමිදානනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. ක්‍රිස්තුනි කරුණා කළ මැනව. සමිදානෙනි කරුණා කළ මැනව. සමිදානනි කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී වහන්සේගේ අනන්ත කරුණාවෙන් වහන්සේගේ දයා බැල්ම හෙලා වදාළ මැනව. වහන්සේගේ මහත් වූ ශුද්ධ වර ප්‍රසාදයෙන් අප පූර්ණ කළ මැනව. යාඥාවේ දිව්‍ය වෙත අප යොමු කළ මැනව. මෙකද අපගේ සමිදානන් ඔබ පුත්‍රයාණන් වූ ජේසුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවුල්තුමන් විසින් පිලිප්පිවරුන්ට ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. සමිදානන් වහන්සේ විගස බඩිනසේක. ඔබ කිසිවක් ගැන කරදර නොවි සියල්ලෙහිදී ස්තුතිපූර්වකව යාඥාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයදීන් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැනනුවන ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුලින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරත්වා. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගිය ඔබගේ පිළිතුරු සමිඳුනි අපේ පාප වලින් අප පිවිතුරු කළ මැනව. සමිඳුනි අපේ පාප වලින් අප පිවිතුරු කර මැනව. දෙවිඳුනි ඔබේ දයා කරුණාවෙන් මට අනුකම්පා කර මැනව.
පමණක් විරුද්ධව කලේමි ඔබ හමුවෙහි මම නපුරු දේ කළෙමි එබැවින් ඔබේ තීන්දු සාධාරණය ඔබේ විනිශ්චය යුක්ති සහගතය සමිඳුනි අපේ පාපවලින් අප පිවිතුරු කළ මැනව සමිඳුනි අපේ පාපවලින් අප පිවිතුරු කළ මැනව පවචනම්ම යතිවයයි මාමිලව පන්නේය කිලිස් මලින් යුතුවයි මාමා කුසේ පිළිසිඳුනේ දෙවිඳුනේ මාතුර නිර්මල සිතක් මවවදන මැනව තිරසරණව අධ්‍යාත්මයක් මට දුන මැනව ඔබ හමුයෙන් මා පලවා නොහැරිය මැනව ඔබේ ශුද්ධාත්මය මා කෙරෙන් ඉවත් නොකළ මැනව සමිඳුනි අපේ පාපවලින් අප පිවිතුරු කළ මැනව සමිඳුනි අපේ පාපවලින් අප පිවිතුරු කළ මැනව සුබෝදයානන්ද ලෝකේ ආලෝකයේ මමය මා අනුගාමී වන්නා ජීවනයේ ආලෝකය ලබන්නේ යයි සමිධාරණ වදාරණ සේක සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා ශුද්ධවර මත උත්තමන් විසින් ලියන ලද දෙව වාක්‍යය නම් මෙසේය. සමිධානනී ඔබ වහන්සේට මහිමය වේවා. ඔබ යාඥා කරන කල කෛරාටිකයන් කරන්නක් මෙන් නොකරන්න. මිනිසුන්ට පෙනෙන පිණිස ඔහු ධර්මශාලාවලත් මන්සන්දිවලත් සිටගෙන යාඥා කිරීමට ප්‍රිය වෙති. සැබවින්ම මම ඔබට කියමි. ඔහුගේ විපාකය දැනටම ඔබට ලැබී ඇත. ඒත් ඔබ යාඥා කරන කල ඔබේ ඇතුළු කාමරයට වැද දොර වසාගෙන අදෘශ්‍යමානව වසන වී පියාණන් වහන්සේට යාඥා කරන්න. එවිට රහසින් ඔබ කරන දේ දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට ඵල විපාක දෙන සේක. තවද යාඥා කිරීමේදී විජාතීන් මෙන්
දිගින් දිගටම හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩන වදන් රාශිය නිසා දෙවියන් වහන්සේ උන්ට කන් දෙනු ඇතැයි ඔහු සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නට පෙර ඔබේ උවමනා කවරේදැයි පියාණන් වහන්සේ දන්නා සේක. ගැලවීම දායක ස්වරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සුභාරංචිය මගින් අපගේ පව් නැකේවා. ආමේන්. ප්‍රේමවන්ත දරුවනි, අපි තොරතෝංචියක් නැතිව මහ වදන් රාශියක් අපේ යාඥාවට ඇතුල් කළාම අපි යාඥාවේ ඉන්න පැය ගණන විනාඩි ගණන වැඩි වෙන්න අපි කල්පනා කරනවා අපි ගැඹුරු යාඥාවකට ඇතුළු වුණාය කියලා. යාඥාව ගැඹුරු වෙන්නේ යාඥාව තුළ අපට කියා දෙන්නට උත්සාහ කරන අරමුණ වෙත අපව යොමු කරන්නේ. මගේ ප්‍රේමවන්ත දරුවනේ, වචනවත් ඉන්න පැය විනාඩි ගණනවත් නොවේ. පළවෙනි කාරණාව, අපි යාඥා කරන්නට දන්නේ නැහැ. අපි හිතනවා අපි පොතක් බලාගෙන වදන් කියවුවාම ඒක ලොකු විශාල යාඥාවක් කියලා. ප්‍රේමවන්ත දරුවනේ, යාඥාව නම් එවන්නක් නොවේ. යාඥාව කියලා කියන්නේ කුමක්දයි ඔබට බොහොම සරලව කිව්වොතින්, යතුම යාඥාව යයි අපි ආමන්ත්‍රණය කරන්නේ ලතෝනිය හෝ මොරගැසීම හෝ නොවේ. එයත් යාඥාවක් යයි ඔබට හිතෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ එක්තරා වෙලාවකදී කියනවා ඔබගේ සුසුම පවා පියාණන් වහන්සේ වෙත රැගෙන යනු ලබන්නේ ආත්මයන්න් වහන්සේය. ඒක අනිත් පැත්ත තමයි අපේ සුසුමත් යාඥාවක් කියන එක. යතුම නම් එබැවින් කුමක්ද? යතුමයයි යාඥාවයයි අපි කියන්නේ ප්‍රේමවන්ත දරුවනි, මමයි දේව තාත්තයි ඔබයි දේව තාත්තයි අතර ඇති සබද කමේ ප්‍රකාශනයයි. යාඥාව ඇතුලේ සිද්ධ වෙන්නේ දෙබසක් පමණයි. දෙබසක් යනු එක්කෙනෙකු කතා කරනකොට තව කෙනෙකු ඇහුම්කම් දෙනවා. තවත් කෙනෙකු කතා කරනකොට වෙන කෙනෙකු ඇහුම්කම් දෙනවා. ඇහුම්කම් දෙන කෙනා ඇහුම්කම් දෙද්දි කෙනෙක් කතා කරනවා. ප්‍රේමවන්ත දරුවනි, දෙබස යනු සංවාදයක්. අපි එකිනෙකා සමග සංවාද කිරීමෙන් මොනවාද උපයාගන්නේ? සබදකම, හිතවත්කම, තවත් ගැඹුරට යනු මිසක් වෙන මොනවද? සංවාදය යහපත් නම්, සංවාදය අර්ථාන්විත නම්, සංවාදය ආදරණීය නම්, සමුගන්නේ නැවත හමුවෙන්න බලාපොරොත්තු වෙන්න. එබැවින් යාඥාව යනු මා ප්‍රේමවන්ත දරුවනි, වෙන කිසිවක් නොව දේව තාත්තා හා සමග ඒකාත්මික වීමයි.
එක මනසක් වීමයි, එක ආත්මයක් වීමයි, එක පැවැත්මක් වීමයි, දේව තාත්තා තුළ ඒකත්වයකට පැමිණීමයි යාඥාව කියන්නේ. යාඥාව යනු දෙවිඳුන්ගෙන් තොර තෝංචියක් නැතිව යාදිනි කොට ඉල්ලීම නොවේ මා ප්‍රේමවන්ත දරුවනි. තව විදිහකින් කියනවා නම් යාඥාව යනු දෙවිඳුන්ට සවන් දෙමින් මාව අවබෝධ කරගන්න දෙවිඳුන්ගෙන් ලබන ශුද්ධ වූ මොහොතයි. තව විදිහකින් එය කිව්වොතින් දේව සබද කමට ඇතුළු වීම. අපි අහලා තියෙන වචනයක් wheel alignment කියලා. සිංහලෙන් කිව්වොතින් හැම රෝදයක්ම එහෙම දුවන්නේ නැතුව, ගැස්සෙන්නේ නැතුව, හෙලවෙන්නේ නැතුව එක රිද්මයකට ගමන් කරන්න ඕනේ. ඒකට අපි කිව්වේ wheel alignment. එතකොට යාඥාව තුළ සිද්ධ වෙන්නේද අන්න එවැනි දෙයක්මයි. That is the time of alignment with God. දෙවියන් සමග ඒකාබද්ධ වෙමින් දෙවියන් සමග ඒකාත්මික වීමයි. එයයි යාඥාව. යාඥාව ප්‍රේමවන්ත දරුවෙනි තොරතෝංචියක් නැතිව කියවා කෑකෝ ගැසීම නොවෙයි. එබැවින් මා ප්‍රේමවන්ත දරුවෙනි හැම යාඥාවකම පුංචි හිඩසක් තියෙන්න ඕනේ. මම කතා කරලා මම චුට්ටක් නතර වෙන්න ඕනේ. මම නතර වෙන්නේ දෙවිඳුන් මේ මොහොතේ මට කතා කරනවා. කතා කරන දෙවිඳුන්ව මට ඇහෙන්න ඕනේ. ප්‍රේමවන්ත දරුවෙනි, ඔබට මා දුන් තේමාව තමයි නිශ්චල වන්න, මම නුඹේ දෙවිඳුන් බව දැනගන්න. හේබ්‍රේව පදය උතන යොදලා තියෙන්නේ නිශ්චල වන්න කියා නොවේයි. උතන යොදලා තියෙන පදේ සිංහල තේරුම වන්නේ නවතින්, ඉංග්‍රීසියෙන් කියන stop, know that I am your God. නතර වෙන්න. ඒ නතර වීම ගැන පුංචි කතාවක් තියෙනවා. මේ කතාව කීප පොලක මම කිව්වහම ඒවයි ප්‍රතිඵල මට විඳින්න වුණා. මේ කතාව හරියට තේරුම් ගන්න. කාටවත් අපහාස කරන්න නෙමෙයි දැන් මම මේ කතාව කියන්නේ. මේ කතාව උපමාවක්. හැබැයි ටිකක් සැර වැඩි. ඒ හින්දා සිහිබුද්ධියෙන් අහගන්න. අපි ඒක කස්ටමයිස් කරලා කියන්න උත්සාහ කරනවා. දන්නවනේ දැන් ওই වචනේ ෆෝන් පාවිච්චි කරන ඔබ හැම වෙලාවෙම කස්ටමයිස් කියන වචනය දන්නවා. මටම ආවේනික කරගන්නවා. අපි මෙන්න මෙහෙම හිතමුකෝ. ඔන්න එක පාර්ටම අර ලෝයලා කොලෙජ් එක හරියේ තියෙන හන්දියෙන් බල්ලෙක් දුවගෙන යනවා කොච්චිකඩේ පැත්තට. මේ බල්ලව දැක්ක හන්දියේ හිටපු බලු රෑනම බුරාගෙන පස්සෙන් කොච්චිකඩේ පැත්තට දුවන්න පටන් ගත්තා. ඔය කොච්චිකඩේ හීල්ස් එක හරිය වගේ එද්දී එකෙක් අර පස්සේ එකතු වෙච්ච බල්ලෙක් අහනවා තව බල්ලෙක්ගෙන්, ඈ බම් බල්ලෝ කොහෙද මේ දුවන්නේ? පස්සේ එකතු වෙච්ච බල්ලෙක් උත්තර දෙනවා, දන්නේ නැහැ බල්ලෝ. පොඩි බලු දෙබසක් යන්නේ, සුනක දෙබසක්. ටික දුරක් ගිහිල්ලා ආයිත් අහනවා, ඇත්තටමයි මේ දුවන්නේ? දන්නේ නැහැ. අර එකෙක් දුවනවා දැක්කා. ඒ හින්දා එකගේ පස්සෙන් දුවනවා. දැන් අර ලෝයලා කොලෙජ් එක හරියේ තියෙන හන්දියෙන් දිව්වේ ලොකු විශාල දඩෝරියන් ඇල්සේෂන් වර්ගයේ එකෙක් පස්සේ එකතු වෙච්ච මේ ගමේ එහෙම් මෙහෙන් හැදිච්ච පුංචි බල්ලු බැටවු ටික. ඇල්සේෂන් වර්ගයේ බල්ලා දැන් දුවගෙන යනවා කොච්චිකඩේ පැත්තට.
අර පසුව එකතු වෙච්ච බලු රෑන කොච්චිකඩේ හන්දියෙන් නතර වෙනවා. හතිය රෑරේ ඉද්දි ඇල්සේෂන් බල්ලා ආපහු ලෝයල කොලෙජ් එක පැත්තට එනවා ආවෙක්ව දැහැගෙන. එතකොට තමයි කට්ටිය තේරුම් ගත්තේ ඉස්සෙල්ල දෙව්වේ එකා දෙව්වේ අරමුණකට පිටිපස්සේ උන් දෙව්වේ ඉස්සෙල්ල දෙව්වේ එකා දෙව්ව හින්දා කියලා. තරහින් එපා කිව්වට අපිත් අර පස්සේ එකතු වෙච්ච බලු රෑන වගේමයි. දුවනවා දිවිල්ලක් මරණය අතට ලං වෙනකම් දන්නේ නැහැ. ඇයි දුවන්නේ කියලා. දුවන අත දුවනවා. හැරෙන අත දුවනවා. යදුමේ ඵලයයි අපේ ජීවිතය තුල නැති නිසා ක්‍රිස්තියානිය පෙන්නන අත ඔහි දුව යනවා. ප්‍රේමවන්ත දරුවනේ, යාඥාව යනු ගැඹුරු ශබ්දකමක්, නෑකමක්, හිතවත්කමක්. අඩියෙන් අඩියට ගැඹුරින් ගැඹුරට අපව රැගෙන යනවා. 43 වෙනි ගීතිකාව මට මතක හැටියට කියනවා මෙන්න මෙහෙම: The deep is calling the deep. ගැඹුරට හඬගසයි. කන්‍යා සහෝදරියන් දන්නවා ඔය යාඥාව තියෙන්නේ මං හිතන්නේ week 2 Wednesday morning prayer. මතක හැටියට ඕකේ පළවෙනි ගීතිකාව ඔය සුද්ධ ලියවිල්ලෙන් අපි ගත්තෝ. Deep is calling the deep. මොකක්ද ඒකේ තේරුම? ගැඹුරට හඬගසයි. ගැඹුර කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ලින් අඩියට බහැලා මේ ගැඹුරයයි කියන කෙනාට මම කියනවා නෑ උක ගැඹුර නොවේ කියලා. උදල්ලකුත් තරම් මම ඒ අඩියට බහැලා තව අඩි දෙක තුනක් කපලා කියනවා මෙන්න ගැඹුර. තව කෙනෙකු තව උදැල්ලක් කරන් ආයෙත් කපනවා මෙන්න ගැඹුර. ගැඹුරට හඬගසයි. දෙවිඳුන්ව අයිති කරගන්න මිනිසා දුවන එක නවත්තනවා. දෙවිඳුන් සමග ඒකාත්මික වෙන මිනිසා දිවීම නතර කරනවා. Stop. Know that I am your God. දිවීම නතර කොට මම නුඹේ දෙවිඳුන් බව දැනගන්න. අපි හතරදි භාගෙම දුවනවානේ. මේ ගැඹුරු යාඥාව අප තුළ නැති නිසා අන්න අතන ප්‍රතිහාරය වෙනවාය කිව්වහම අපේ බර ජීවිතයේ බර වැඩි හින්දාම ඒක කියාගන්න කෙනෙකු නැති හින්දාම අපි මේ බර පුදියත් අරගෙන තැන්වල යන්න පටන් ගන්නවා. මම ප්‍රතික්ෂේප කරන්නේ නෑ දරුවනේ ඒ ස්ථානවල තියෙන ආත්මික සුවය. මම කැමතිම තැන් දෙකක් තියෙනවා යාඥා කරන්න. එකක් තමයි කුරුසපල්ලිය. ඒකේ කවුරුත් නැති වෙලාවට බ්‍රහස්පතින්දා රාත්‍රී 12 මාර්ට විතර ඔය බිනිපිටිනීට ගිහිල්ලා යාඥාව ආරම්භ කරපුවාම සිකුරාදා 3-4 වෙනකම් පාන්දර දැනෙන මහත් වූ දෙබස අතිශයයි. මම ඒක නෑ කියන්නේ නෑ. ස්ථානීය බලපානවා. සරුංගල් ලෙස සරසපු තැන්වලට වඩා මුනි වලක් උඩ ඉඳගෙන යාඥා කරද්දී දෙවියන්ව දැනෙනවා වැඩි. ප්‍රේමවන්ත දරුවනි, යතුමට තැන ඕනා හරි මම පිළිගන්නවා. හැබැයි ඒ තැනට යන්න හිත සූදානම් වෙන්න ඕනේ. ඔබට අල්තාර දෙකයි තියෙන්නේ ගමේ. එකක් දේවස්ථානීය අල්තාරය, අනික ගෙදර අල්තාරය. මේ අල්තාර දෙක සමිදානන් වහන්සේව පිදෙන හැම මොහොතකම ඔබ ඒකාබද්ධ වීම යාඥාවයි. ඒ යාඥාව ඇති වෙන්න ගැඹුරු ශබ්දකමක් ඕන. අපි හැමෝටම යාඥාව නිකම් පොත් කියවිල්ලක් විතරයි. ඒක හරියට ඔයගලන්ට තේරෙන්න සිංහලෙන් කිව්වොත් මෙන්න මෙහෙමයි.
අපි යාඥා කරන්නේ හරියට මාගරට් ටක්ක යාඥා කළා වගේ. මෙහි ඉන්න මාගරට් ටක්ක ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙම මාගරට් ටක්ක කිව්වම දන්නේ නැහැ. මේ මගේ ලෝකේ මාගරට් ටක්කා. උන්දා දුවගෙන එනවා පල්ලියට. දුවගෙන එන්නේ දේශනාවත් ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ඉරිදා. ඉතුරු අඩුම කුඩුම වැඩ ඔක්කොම කරලා පූජාවට එන්නේ අන්තිමට. අපි හිතමුකෝ ඒ පල්ලියේ ඉන්නේ රෝෂන් ස්වාමීමයි කියලා. උන්වහන්සේ දේශනාව දෙන ගමන් කියනවා අර කන්දට අතනින් ඉගිලි මෙතෙන්ට යන්න කීකල්ලි අබ ඇටේක තරම්වත් ඇදහිල්ල ඔබට ඇතනම් ඒ එතනින් ඉදිරි අතෙන්ට යන්නේය. කඳු හොලවන කඳු උදුරන ඇදහිල්ල එන්න නම් සබදකමක් තියෙන්න ඕනේ. මාගරට් ටක්කට එහෙම එකක් නැහැ. උන්නට ඇහුනේ අන්තිම වාක්‍යය විතරයි. ගෙදර ගිහින් කල්පනා කරනවා. මාගරට් ටක්කලා ගෙදර මිදුලේ මහ විශාල සියඹලා ගහක් තියෙනවා. තරුණ පුරෝහිතයට එකෙක්වත් අලුත් කාලේ වුන් හින්දා ඉදලක් අතින් අල්ලන්නේ නැහැ. සියඹලා කොළ වැලි පොළොවට වැටුනහම හරි කරදරේ අතු ගන්නට බෑ. මුන්දා ඕක දවසේ වරුවක්ම අතු ගන්නවා සියඹලා කොළ ටික අහක් කරන්ට. ස්වාමි කිව්ව කතාව හොඳයි බලාගෙන යද්දී මාගරට් ටක්කා සංවිධානය කරනවා ඒක පුද්ගල සර්ව රාත්‍රීක යාඥා මෙහෙයක් සියඹලා ගහගේ මිදුලෙන් ගේ පිටිපස්සට අරගෙන යන්න. පිටින්දාඩිය ගහපුවාම ඔන්න දැන් යාඥාව පටන් ගන්නවා. මාගරට් ටක්කාගේ අතට ඉස්සෙල්ලාම වුණේ සුද්ධෝපෑ පොත. උන්දායක කරද්දී සුද්ධෝපෑ කිව්වට පැය කමාරක් විතර යනවා. ඔන්න දැන් ඒකත් කරලා ඉවරයි. ඊළඟට අතට අහුනේ ආත්මෙක්ෂීරය. ඒකත් කියෙව්වා. 8:09 වෙලාව දැන්. චුට්ටක් ජනේලේ අරලා සියඹලා ගහේ මුල් දිහා බැලුවා මාගරට් ටක්කා. දැන් චුට්ට ඉදිරියෙන්ද පටන් අරගෙන ඇති කියලා හිතාගෙන හැල හොල්මනක් නෑ ගහ එහෙම්මමයි. ජනේලේ වහලා ඊගාවට ගත්තු පොත් ගෙඩිය තමයි යාඥා නිධානය. ඕකෙත් මෙච්චරක් විතර විශාල පොත් ගෙඩියනේ. ඔය පොත් තුනම අච්චු ගහන්නේ අපේ පැවිදි නිකාය. ඉතින් ඔය තුනම ඕගොල්ලෝ ගත්තාම අපිට හොඳයි. හැබැයි ඕගොල්ලන්ගේ ආත්මෙට වෙන වගතුවක් නැහැ. අපිට මොනවා හරි කන්න බොන්න හම්බ වෙනවා. ඕක විකුණ ගත්තොත්. හැබැයි ආත්මෙට වෙන සුගතියක් නැහැ. ඕක කියෙව්වා කියලා. ඔන්න දැන් යාඥා නිධානයේ කියවන්ට පටන් ගන්නවා. ඒක කියවලා ඉවර වෙද්දි පාන්දර 4:00 විතර වෙනවා. ඒකක් එහෙම බීලා කොන්තෙත් කියන්න පටන් ගත්තු මාගරට් ටක්කට ඇහෙනවා තිලින්දාදී උදේ පාන්දර. මහදොර ඇරියා. දැන් ගහ පිටිපස්සේ ඇති කියලා හිතාගෙන ගහ එහෙම්මමයි. උන්දා පඩිය උඩම ඉඳගෙන මෙහෙම කියනවා. ඔය රෝෂන් ස්වාමී ඔහොම කිව්වට ඔය කන්ද උදුරන්න පුළුවන් කියලා ඔය යාඥාවෙන් මම ඊයේ හැන්දෑවේ යාඥාව පටන් ගද්දිම හිතුවා මේක වැඩක් ඇති වැඩක් නෙමෙයි කියලා. අපි යාඥා කරන්නේ එහෙමයි. අපි යාඥා කරන්නේ නෑ. අපි හිඟා කනවා. ප්‍රේමවන්ත දරුවෙනි එළිය බලන්න. එළියේ ඇත්තේ ගහකොළ දිහා බලන්න. ඒව හදන්නේ අයිතිකාරයට අපි කියනවා මැවුම්කාර තාත්තා. දන්නවද මැවුම්කාර තාත්තා මගේ තාත්තා. මැවුම්කාර තාත්තා ඔබේ තාත්තා. දැන් තාත්තා ගාව පුතෙක් දුවෙක් හැදෙන්න ඕන හැසිරෙන්න ඕන විදියක් තියෙනවා. අපි ගෙදර ගිහිල්ලා අපොයින්ට්මන්ට් එකක් දාලා ඇප්ලිකේෂන් එකක් පුරවලා තාත්තගෙන් වෙලාවක් ඉල්ල ගන්නවද හම්බ වෙන්න? නෑ. හිතුණු වෙලාවට තාත්තගේ ඔඩොක්කුවට පැනලා තාත්තත් එක්ක හුරතල් වෙලා වැඩේ හොඳටම කරගන්න ඕන නම් පොඩ්ඩක් බටර් ටිකක් ගාලා තාත්තා වන්දනවා. තාත්තත් ඇඳ වගේ ඉඳගෙන
අපිට ඕන කරන දේ තාත්තා ඕනයි කියලා දන්න හින්දා අපිට කරලා දෙනවා. දැන් තාත්තට කතා කරද්දී පුතේ තාත්තට කොහොමද කතා කරන්නේ? අති ගෞරවනීය අති උතුම් මාගේ පියාණනී කියලා තාත්තට කියනවද? නෑ. ඔය ස්වාමිලා බ්‍රදර්ලා සිස්ටර්ලා බිෂොප්ලාගේ නමේ ඉස්සරහට ලොකු අරවා මේවා තිබ්බට ජේසු නිකම්ම ජේසුනේ. ඒ වගේ තමයි. තේරුණා නේද? අපි තාත්තට කියන්නේ තාත්තේ කියලා. ආදරේ වැඩි වෙද්දි තාත්තා තාත්තිත් වෙනවා. නේ? එහෙම වෙනවා නේද? මොන හරි ඕන වෙච්ච වෙලාවට තාත්තා මොකද වෙන්නේ? තාත්තියෝ වෙනවා. ඉතින් ඔය තාත්තියෝ කියලා වැඩියෙන් කෑ ගහන්නේ අම්මියෝ තමයි නේ. ඔව්ද නැද්ද? ඔව්. පඩි දවස ලඟ වෙද්දි නේද? ඔව්. හොඳයි. සබදකම නෙමෙයිද ඒ වචනවල තියෙන්නේ මගේ ආදරණීය දරුවනේ. ඔබ තාමත් දෙවියන්ට කතා කරන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මට අනුකම්පා කළ මැනව කියලා නම් ඔබේ යාඥාව බිඳුවයි. ඔබේ සබදකම බිඳුවයි නිල්. දෙවියෝ ඔබට ඊට වඩා වැඩි තැනක එන්න ඕනා. දැන් මේ අප කියවූ සුභාරංචි පාඨයේහි ඊළඟ වගන්තිය 9 වෙනි වගන්තියේ ඉඳලා පල්ලෙහාට එද්දි කියනවා මෙන්න මේ විදිහට යාඥා කරන්න. උන්වහන්සේ කියනවා ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි. දැන් අබ්බා කියලා ජේසු කිව්වායි කියලා හිතාගෙන අපි අබ්බා කියලා කියනවා නෑ. අබ්බා කියලා ජේසු කිව්වේ නෑ. ජේසු හිබ්‍රු නෙමෙයි කතා කරේ. ජේසු කතා කරේ අරමයික් භාෂාව. ජේසු කතා කරපු භාෂාව අරමයික් භාෂාව. නාසරතේ තාත්තට කිව්වේ හබුනා. තාත්තට කිව්වේ හබුනා. මේ පදේ මුල් පොතේ ග්‍රීක පොතේ නොව හෙබ්‍රේව පොතේ ලියලා තියෙන හෙබ්‍රේව වචනේවත් නෙමෙයි. අරමයික් වචනේ හබුනා. ඒ වචනේට වචනයක් හෙබ්‍රේව භාෂාවේ නෑ ප්‍රේමවන්ත දරුවෙනි. ඒ වචනේ තේරුම මගේ පන, මගේ ප්‍රාණය, මගේ මුල, මගේ ජීවය, මගේ උල්පත, මගේ සියලු දේ ඔබ වහන්සේ. ඒ වචනයයි කියන්නේ මගේ සියල්ල ඔබයි තාත්තේ. ඒ භාග්‍යවන්ත අත්දැකීමත් එක්ක මගේ ප්‍රේමවන්ත දරුවනේ අපව කැඳවනවා සබද කමකට. මේ ජේසුගේ කාලේ දෙවියන්ට යාඥා කළේ ඔය වචනේ නෙමෙයි. එල් එලෝහිම් සමිදානන් වහන්සේ හදුනායි ස්වාමින් වහන්සේ එල් ෂඩායි වික්‍රමාන්විත දෙවියන් වහන්සේ එල් ජහීලේ සියල්ල සපයන තැනන් වහන්සේ. මෙන්න මේ විදිහට උන්වහන්සේට මහා විශාල නම් රාශියක් තිබුණා. ඒකක්වත් ජේසු භාවිතා කරන්නේ නැහැ. ජේසු භාවිතා කරන්නේ හබුනා කියලා කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වේ මගේ මුල, මගේ මැද, මගේ අග තාත්තේ ඔබයි. ඒකට යාඥාව කියන්නේ සබදකමක්. එහෙමනම් හිඟන්න වගේ ඉල්ලන්ට එපා දරුවනේ. දෙයියෝ තාත්තා දෙයියෝ ඩිමාන්ඩ් උන්වහන්සේගෙන් බල කරලා ඒක ඉල්ලන්න බල කරන්න නම් ඔබ හොඳ පුතෙක් වෙන්න ඕනේ. ඔබ හොඳ දුවෙක් වෙන්න ඕනේ. මේරි ෆෞස්ටිනා මුනිවරියට අනාවරණය වෙනවා සමිදානන් වහන්සේ. හරි ලස්සන කතාවක් තියෙනවා. පාත්‍රේ පියෝ උන්වහන්සේ ගැන ෆෞස්ටිනා මුනිවරියට ජේසු කියනවා. ඇයි පියෝ පියතුමා යාඥා කරද්දී වැඩියෙන් ඒ දේවල් ඔබ වහන්සේ දෙන්නේ? මේ ජේසුයි ෆෞස්ටිනා අතරයි සිද්ධ වෙන දෙබස. ජේසු කියනවා පියෝ මගේ දරුවා මගෙන් ඉල්ලනකොට
මට නොදී ඉන්න බෑ. ඒ ඇතුමේ ඇති ආදරය මාව වෙලා ගන්නවා. ප්‍රේමවන්ත දරුවනේ, යාඥාව කොයි වගේද කියලා කියන්න මම තව උදාහරණයක් දෙන්නම්. The Diary of Faustina. ඒ පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා මේ වගේ අපූර්ව අත්දැකීමක්. සාන්ත සභාවේ පොත අනුමත කරනවා. එබැවින් මේ ප්‍රාතිහාර්ය අනුමත ප්‍රාතිහාර්යයක්. ඇය සාන්තුවරයක්. ඇගේ දිනපොතෙහි මෙහෙම සඳහන් වෙනවා. අප සමිදානන් වහන්සේ දවසක් මට දර්ශනය වෙනවා. උන්වහන්සේ මගෙන් ඉල්ලනවා පාස්කු කාලයේදී චතාරික කාලයේදී කරන්න ඕන පශ්චත්තාපික ක්‍රියාවක් වන දල ඇඳුම් ඇඳීම. ඒක පැවිදි අය විතරයි දන්නේ. දල ඇඳුම hair shirt කියලා අපි කියන්නේ ලෝකුවට යටින් මහනු ලබනවා ඇඟට ඇනෙන තුවාල වෙන ගෝනි රිදි හා ඒ හා සමාන රිදි වර්ගයකින් හෝ ලෝහයකින් ඇඳුමක්. ඒක ඇඳලයි පැවිදි වස්ත්‍රය දෙවන වතිකාන මන්ත්‍රණ සභාවට ඉස්සෙල්ලා පැවිද්දෝ ඇන්දේ. අපි ඒක දෙවන වතිකාන මන්ත්‍රණ සභාවෙන් ඉවත් කරනවා. ප්‍රේමවන්ත දරුවනේ, මෙන්න මේ ඇඳුම අඳින්න කන්‍යාරාමයේ ලොකු සිස්ටර්ගෙන් සුපීරියගෙන් අවසර අරගෙන ඉන්න කියලා කියනවා. ෆෞස්ටිනා උන්වහන්සේ කියනවා ජේසුට, ස්වාමිනී ජේසු, ඔබ වහන්සේ දන්නවනේ ලොකු සිස්ටර් මේකට මට අවසර දෙන්නේ නැහැ. මම තාම නොවිස් කෙනෙක්. මම තාම පැවිදි ජීවිතයට ඇවිල්ලවත් නැහැ. ජේසු ආයිත් කියනවා ඔබ ගොස් අවසර අරගෙන එන්න. මේ දෙයියෝ කියනවා ෆෞස්ටිනාට සුපීරියගෙන් අවසර අරගෙන, ඒ කියන්නේ ලොකු සිස්ටර්ගෙන් අවසර අරගෙන එන්න කියලා. ජේසු කියන්නේ ෆෞස්ටිනා කරන්නෙම නැහැ. මොකද ජේසුට වඩා දන්නවා ෆෞස්ටිනා කන්‍යාරාමේ ලොකු සිස්ටර්ගේ තරම. ඒ හින්දා පැත්ත පලාතේ ගියේ නැහැ. බැරිම තැන ඇයට මේ කතාව කියනකොට ඇය යනවා අවසර ඉල්ලන්න to wear the hair shirts. දල ඇඳුමක් ඇඳගන්නට. ගිය පරක්කුවෙන් ආයුධගෙන එනවා. ගිහිල්ලා තප්පර ගානක්වත් කාමරේන්ට හම්බුන්නේ නැහැ. බැනුම් අහගෙන අඬාගෙන ෆෞස්ටිනා එද්දි ජේසු කුස්සියේ දොරට උරහිස තියාගෙන මෙන්න මෙහෙම hina වෙවි ෆෞස්ටිනා දෙස බලා සිටිනවා. ෆෞස්ටිනා ඇඳු කඳුලෙන් නැමින් ජේසුට කියනවා මං කිව්වනේ ඔබ වහන්සේට ඕකයි වෙන්නේ කියලා. දෙයයන්ට ෆෞස්ටිනා කියනවා. ජේසු මෙන්න මේ වදන් කියනවා ෆෞස්ටිනා ෆෞස්ටිනා ෆෞස්ටිනා, මට අවසරයවත් මට නුඹ ඔය කරන පශ්චත්තාපී ක්‍රියාවවත් වැඩක් නෑ. මට එක දෙයයි ඕන වුණේ, එය නුඹ කළා. ඒ ඇති. මොකක්ද? ඔබේ ප්‍රධාන සහෝදරිය ඔබට අවසර නොදෙනවා යයි කියා සිතා ඔබ අරන්ගෙන තිබුණු උද්දච්ච තීන්දුව ඇතුලේ ඇති මමත්වය ඔබ පල්ලෙහාට දැම්මා. යාඥාව ඇතුලේ සිද්ධ වෙන්නේ ඕකයි. මටය, මගේය, මමය යන මමත්වය, මමංකාරය, ඊගෝ, ඕක නැති කර ගැනීමයි යාඥාව ඇතුලේ සිද්ධ වෙන්නේ. මම දෙවියන්ට තාත්තට ලං වෙන්න මම බිමට පතිත වෙනවා, මම දිය වෙනවා. ජේසු මාතුල පිරෙන්න පටන් ගන්නවා. ජේසු පිරෙන්න නම් යාඥාව ඇතුළේ ඇති සපතකම මහ විශාල එකක් වෙන්න ඕනේ. ජේසු පිරෙන්නේ නැහැ. වෛරය, ක්‍රෝධය, උද්දච්චකම, නැහැදිච්චකම, හිතුවක්කාරකම ආදී දේවල් හිත ඇතුලේ තියෙනකොට එබැවින් යාඥා කරද්දී වැදගත් වෙන්නේ ආකල්පයයි. මම පූජාවට උදව් වෙන කාලේ මේ කොල්ලපොඩිය උන් වගේ අපේ ගමේ මම බෝපිටියේ. අපේ ගමේ ඒ කාලේ තිබුණා අමද්දපේ ව්‍යාපාරය කියලා අවුරුදු 50 60 වගේ වයස්වල ඉන්න තාත්තලා කිව්වට බේබද්දන්ට අමද්දපේ ව්‍යාපාරයේ හිටිය ඔක්කොම බේබද්දෝ. බුද බොනේ උන්ව තමයි නොබන මට්ටමට ගේන්න ඒ ව්‍යාපාරය ආරම්භ කළා තිබුණේ. උන්දලගේ රැස්වීම හරි
විනෝද ජනකයි. සංක්‍රිස්තියන් කාමරයට හැපැත්තේ කාමරයේ තමයි ඔය අඟහරුවාද දවස්වල රැස්වීම තියෙන්නේ. අපි පූජාවට උදව් වෙන්න ඇවිදින් පල්ලිය සුද්ධ කරද්දී අර කතාවලට ඇහුම්කන් දෙනවා. මේ එක කතාවක්. එක්කෙනෙක් කියනවා මෙහෙම. මම අද 15 පන්තියම කිව්වනේ. ඒ කාලේ පන්ති 20ක් තිබුණේ නැහැ. අද මම 15 පන්තියම කිව්වා. බේබදුකමෙන් මිදෙන තව තාත්තා කෙනෙක් අනේ මට නම් එක නමෝ මරියක් කියාගත්තෙත් බොහොම අමාරුයි. මොන 15 පන්තියද? ඔරසන් කියන්නේ ඉඳගත්තෙත් නෑ මං ගෙදර අය කෑ ගහන ඉඳ එතෙන්ට වෙලා හිටියා. උන තව කෙනෙක් කියනවා. එක්කෙනෙක් අහනවා ඔච්චර ඉක්මනට ඔයා කොහොමද 15 පන්තිය කිව්වේ? එච්චර අමාරු නෑ ඕක. මම දවසට 15 පන්තියව 3-4ක් කියනවා. ඉස්ලාම විශ්වාස ලක්ෂණය කියනවා. පරමණ්ඩලයේ කියනවා. නමෝ මරිය තුන කියනවා. ආයි පරමණ්ඩලයේ කියනවා. අභිරහස කිව්වා පරමණ්ඩලයේ කිව්වා නමෝ මරියක් කිව්වා. ඊට පස්සේ එම පිතා පුත්‍රයා දැම්මා එම පන්ති පහ ඉවරයි. එම කියන එක දන්නවනේ. ප්‍රේමවන්ත දරුවෙනි අපි ආඥා කරන්නේ ඔය වගේමයි. hina වුණාට අපි කරන්නේත් ඕකමයි. තොර තෝන්තියක් නැතුව එකම වදන් පෙළ ඔහි කියවනවා. ඔය යාඥාවල් නෙමෙයි දරුවනි. ඔය හිත සනස ගන්න දේවල්. මේ දේවස්ථානයට ඇවිල්ලා 15 පන්තිය උතන කියන ගමන් පල්ලියට යන්නේ කවුද? එන්නේ කවුද? සිත්හි ලේඛනෙහි සටහන් කර ගන්නවා. ස්වාමිව හම්බ වුණේ කවුද? හම්බ වුණේ නැත්තේ කවුද? මොනවද කතා කරන්නේ? බලවත් ස්ත්‍රියක් එහෙම ආවනම් ඇනන් ඇවිල්ලා තියෙන ඇඳුමේ යාර ගාන කීයද? කොන්ති කියන ගමන් ඕක යාඥාව නෙමෙයි. ඕක යාඥාව නෙමෙයි. දවස් 365ම පූජාවට ආවත් දේව රාජ්‍යයට යන්න බෑ. ඒ පැමිණීමේ ඇති ආකල්පය සුද්ධ නැත්තම්, සබදකම නැත්තම්. සබදකමයි ඕන ප්‍රේමවන්ත දරුවෙනි. උන්වහන්සේත් එක්ක සබදකමයි අත්‍යවශ්‍ය කාරණාව. එබැවින් අපි යාඥාවේ සෙනගක් වෙමු. ප්‍රේමවන්ත දරුවෙනි, සමහර වෙලාවට මගේ මේ චූටි අත්දැකීම් මම එක කිව්වද මන් දන්නේත් නැහැ. මතක නැහැ කිව්වද කියලා. මම හිතන්නේ කිව්වා. සමහර වෙලාවට බයිසිකලේ අරගෙන පූජාවට යන්න ලෑස්ති වෙද්දී ඉරාව්ව හොඳට තියෙනවා. මගක් දුර යද්දී වහිනවා. උඩ බලලා කියනවා ස්වාමිනී සබන් ගෙනාවේ නැහැ. ටිකක් යද්දී වැස්ස පායනවා. තව ටිකක් යද්දී ආයි වහිනවා. තව ටිකක් යද්දී ආයි පායනවා. අදාළ පල්ලියට පෑ දෙක තුනක් බයිසිකලේ යද්දී හොඳ හැටි තෙමිලා පූජාවට ගිහින් ලෑස්ති වෙන්න තරම් වෙලාවකුත් නැති වෙලාවල් තියෙනවා. හැබැයි මග යද්දී මම ලොකු යාඥාවක යනවා. ඒ යාඥාවේ තියෙන රණ්ඩුවක්. ඒ යාඥාවේ තියෙන දෙයියෝයි මායි අතර අරගලයක්. ඔබ රණ්ඩු නම් කරන්න ඕන යාඥාව ඇතුලේ රණ්ඩු කරන්න. අරගල නම් කරන්න ඕන යාඥාව ඇතුලේ අරගල කරන්න. මෙහෙමද ජේසු ඔයා මට සලකන්නේ කියලා ජේසුට කියන්න. සමහර විට දවස් දෙකක් කතා නොකර ඉන්න පුළුවන්. යාඥා නොකර ඉන්න පුළුවන්. ඒ තරහවට බලාගෙන ඉන්නවා අනික් කෙනා කතා කරනකම් ජේසු මට කතා කරයිද? ඒ කතා කරයිද කියන වචනේ බලාපොරොත්තු ඇතුළෙම යාඥාව සිද්ධ වෙලා ඕන දේ සිද්ධ වෙලා. යාඥාව යනු සබදකමක්. මගේ ආදරණීය දරුවෙනි, ඒ සබදකම ඕන. රිදෙන්න දැනෙන්න ආදරය කරන දෙන්නේ තරහ වුණාම පොඩි ආඩම්බරකමක් ආපුවාම ඉස්සෙල්ලාම කතා කරන එක්කෙනා එනකන් අනිත් අය ඇඟිලි ගැනගෙන බලන් ඉන්නවා. කතා කරපුවාමත් ලොකු මූණක් දැම්මට වචන ගොඩක් කිව්වට හිත ඇතුලෙන් ආසයි බලාගෙන හිටියා කතා කරයි කියලා. ප්‍රේමන්ත දරුවෙනි, යාඥාව ඒ වගේ. දෙවියන් සමග ඇති සබදකම ඔබ ඒ විදිහට ගොඩ නගන්න ඕනේ.
එබැවින් යාඥාව කියලා කියන්නේ තොරතෝංචියක් නැතුව කෑකෝ ගැහිම නෙමෙයි. හරි. දැන් ආව පොයින්ට් එකට. ඕක කරන්ට තෝල්කේ ඕනේ නැහැ. නැද්ද එකෙක් ඕනේ නැහැ. ඒක තමන්ට කරගන්න පුළුවන්. දෙයියනුයි තමනුයි අතර ඇති සබදකම ඔබයි දෙවියෝයි අතරයි තියෙන්න ඕන. මට නම් සුව කරන්න බෑ. මම අවුරුදු 7ක් ජාතික දේවශාස්ත්‍රය ඉගෙන ගත්තා 14ක් ඉගෙනුවා. මම දන්න තරමින් ලංකාවේ එකම ස්වාමි කෙනෙක්වත් නැහැ පැනඩෝල් පෙත්තක්වත් තව කෙනෙකුට දෙන්න නෛතික සුදුසුකමක් තියෙන වෛද්‍ය සහතික නැහැ. අම්පිටියේ දෙන්නේ දේව ධර්මයේ විතරයි. එතකොට සුව කරන අය මන් දන්න තරමින් එහෙම ඉන්නවා නම් ඒ අය රහසිගතයි. සුවය පෝස්ටර් ගහලා පෙන්නන්නේ ඇවිත් බලන්න කියලා කියන්නේ නැහැ. කියන්න ඕනේ නැහැ. ජේසුස් සුවය දීපු හැම වෙලාවකම ජේසුස් කිව්වා එකෙකුටවත් කියනවා හැම නොවේ. දැන් ඉන්න උන්දලා හැම ජේසුස් සුව කරන්නේ ඇවිත් බලන්න කියලා තමන්ගේ තැන තමයි පෝස්ටර් ගහගන්නේ. account එක අදාළ කෙනාගේ. ප්‍රේමවන්ත දරුවෙනි දිවිසිවරයා යාඥාවට ඔබව රැගෙන යන්නේ නැත්තේ ඇයි? දිවිසිවරයාගේ account එක හිස් වෙන නිසා. පවුලු කියනවා දිවිසිවරයා මුදල් ලෝලියෙක් නම් ඔව් හොරෙකි වංචාකාරයෙකි. එබැවින් මම මේ ඔබට කියා දෙන්නේ කී එක. අදින් පස්සේ මාව ඔබට ඕනෙත් නැහැ. මම ඉන්නේ අපි ඉන්නේ සක්‍රමේන්තු මේ ජීවිතය ඔබට දෙන්න පමණයි. ඒ සම්දානන් වහන්සේ දෙන්න කිව්ව හින්දා ආලේපිතලත් පිරිසක් හැටියට ඉන්නවා. සක්‍රමේන්තුව යනු බාහිර ක්‍රියාවක් අභ්‍යන්තර වරප්‍රසාදයක්. හැබැයි මේ සියල්ල තුලම හරියට රාත්‍යාව රැගෙන යනවා වගේ වතුර බොන්න මිනිස්සු 1000ක් අස්සයාව අරගෙන ගියත් ඒක බිව්වේ නැත්තම් බලෙන් පුවන්න බෑ. මාවත ඔබට කියා දුන්නා. ඔබයි ඔබේ ජීවිතයේ සබදකම ඇති කර ගන්න ඕනේ. සුව වෙන හැම වෙලාවකම යාඥාවේ ප්‍රතිඵලයක්. ඒ යාඥාව ඇතුලේ සිද්ධ වෙනවා කාරණා තුනක්. එක මනස්ථාපනය, දෙක සමිදානන් වහන්සේ සමිදානන් හැටියට පිළිගැනීම. හමශියහ යේසුවනසාරෙන් ජේසු සමිදානන් වහන්සේ කියලා පිළිගැනීම. මනස්ථාපනය සමිදානන් වහන්සේ ජේසු පිළිගැනීම. ඒක කරන්නේ අසනීප කෙනා, දේශකයා නෙමෙයි. සුවය ලබන කෙනායි ඒක කරන්නේ. සුව වෙන්නේ ඔබේ ඇදහිල්ලට, දේශකයාගේ මොකකට අදාළ දෙයකට නොවේයි. හැබැයි ඉතින් ඔබ සුව වුණාම සුව වීම පිළිබඳව ප්‍රසාදය යන්නේ දේශකයාගේ account එකට. මොකද මෙහෙය මැද්දේ වෙළඳ දැන්වීමක් යනවානේ. අත්දැකීම් බෙදා ගැනීමේ මොහොත කියලා. ඒ මොහොත දෙන්නේ ඇයි? මේකට ඇවිල්ලා තමයි මං හොඳ උනේ කියලා කියන්න. මිත්‍යාවෙන් අවිද්‍යාවෙන් ඈත් වෙන්න. අඥාන ගලාතිවරුනි, නුඹලා මෙච්චරටම මෝඩද? විශ්වාසයෙන් හැදෙහිල්ලෙන් අප ඔබට දේශනා කළ කුරුසේ පණිවිඩය බාහිර චාරිත්‍ර වලින් ලබා ගන්නට සිතන්නාහුද? සැබවින්ම ගලාතිවරුනි, නුඹලාට එසේ වන්නට ඉගැන්වූ නම් කවුරුද? ඔබ ඊතරම්ම මෝඩද? වැලිහේන වැසියේනි, ඔබ එච්චරටම අඥානද? බටගම පැත්තේ මේ දේශනාව කරා නම් ඒක වෙනම කතාවක්. ඕගොල්ලෝ ඒකට ප්‍රසිද්ධ නෑනේ. මෙච්චරටම මෝඩද? කුරුසේ පණිවිඩය හැර වෙන පණිවිඩයක් නෑ. The prosperity gospel of the prosperity is a lie. සමෘද්ධිමත් භාවයේ සුභාරංචිය බොරුවක්. එහෙම එකක් ජේසු දේශනා කරේ නෑ. ඒ කිව්වේ දේශකයා කියනවා රුපියල් 5000ක් පෙන්නලා සුද්ධාත්මයන් වහන්සේට අද 5000 කොළ ඕන. ඔබ දෙන්නේ කීයද? සුද්ධාත්මයාණෝ 1000 ගුණයකින් ඔබට දෙනවා. හරියට දේශකයා සුද්ධාත්මයන් වහන්සේගේ සෙක්‍රටරි වගේ. මේක තමයි මාකටිං කියලා කියන්නේ.
යාඥාවේ ගැඹුර දන්නේ නැති නිසා ඔබ යාඥා නොකරන නිසා කපටින් ඔබව රවට්ටනවා. තාත්තගෙන් දේවල් ඉල්ල ගන්න අල්ලපු ගෙදර මිනිස්සුන්ට කියන්න ඕනේ නෑ දරුවනි. දෙයෝ ඔබේ තාත්තා. He is your father. He is our God. එබැවින් යාඥාව තුළ මේ ගැඹුරු ශබදකමට ඇතුළු වෙන්න. අප මේ දේශනා කරන ඇත්ත තිත්තයි තිත්තින්දා බොහෝ අය කැමති නෑ. නමුත් මේක තමයි ඇත්ත. ඔබ බෞතිස්ම කැඳවීම තුළ රාජකීය දිවැසිවර පූජකයෙක්. එබැවින් යාඥාව ඔබට දීලා තියෙන්නේ උන්වහන්සේ වෙතට යන්න. මේ සක්‍රමේන්තු හරහා ඒ අත්දැකීම ලබා ගන්න. ඔබ ඇතුල් වෙන තරමට ඒ තුළ ඔබව උන්වහන්සේ රැගෙන යනවා. ප්‍රේමවන්ත දරුවනි, ශුද්ධවන්තයෙක් වෙන්න උත්සාහ කරන්න. යාඥාවේ අන්තිම අරමුණ ඒකයි. මම දන්න දරුවෙක් ඉන්නවා. ඔහු ඉගෙන ගන්නේ ඉතාලියේ විශ්වවිද්‍යාලයක, පවියා විශ්වවිද්‍යාලයේ. ලෝකේ තියෙන ලොකුම විශ්වවිද්‍යාලය. ඔහු ඉගෙන ගන්නේ මයික්‍රෝබයොලොජි and කම්පියුටර් සම්බන්ධ මොකක්ද එකක්. ඒක මම දන්නේ නැහැ. මේ කොළුවා කියනවා, "ෆාදර්, මට ශුද්ධවන්තයෙක් වෙන්න ඕන." එහෙම කිව්වේ මම ආපුවාම පුතේ මට පේනවා නිකන් කැඳවීමක් වගේ එකක් තියෙනවා කියලා. එතකොට මේ දරුවා කියනවා, "ඔව් ෆාදර්, මට තියෙනවා කැඳවීමක්. ශුද්ධවන්තයෙක් වෙන්න. ස්වාමි කෙනෙක් වෙන්න ඕනෙම නෑ. එහෙම වෙන්න." ඇත්ත කතාව. යාඥාවට ඇතුළු වන්න. ඒ දරුවා ඒ පවුලේ කොඳු නාරටිය යාඥාවේ නොහිටපු සියලු දෙනාම දැන් යාඥාවේ. කාර්ලෝ අක්විටිස් මේ තරුණ කොළුවා අශීෂී අප නිකායේ ශාන්තුවරයාගේ සෙවණෙහි හැදී වැඩි ශුද්ධවර භාවයට පත් වෙනවා අවුරුදු 19ක් වගේ චූටි කාලයකදී. ප්‍රේමවන්ත දරුවනි, මට හම්බුණා අක්විටිස්ගේ අම්මව. මං එහි අවුරුදු ගාණක් හිටපු නිසා අම්මත් එක්ක කතා කරපුවාම මේ අම්මා කිව්වේ ඒක දෙය. එයා ඉංගලන්තේ ඉපදිච්ච කෙනෙක්, නමුත් එහි ජීවත් වෙනවා. එයා කියනවා, "අපි දෙවියන්ව විශ්වාස කළේ නෑ. මේ දරුවා උදේ පාන්දර නැගිටලා කරන යාඥාව අපිව හෙල්ලුවා. ඔහුගේ යදුම ඇතුලේ ඔහුගේ ජීවිතය අපව අසනීප වෙච්ච වෙලාවේ ඔහුගේ යාඥාව අපිව හෙල්ලුවා." ප්‍රේමවන්ත දරුවනි, යාඥාව යනු දෙවියන්ව අයිති කර ගැනීමයි. ඒ භාග්‍යවන්ත අත්දැකීම ලැබෙන්න කියලා මම යාඥා කරනවා ඔබ වෙනුවෙන්. ඔබේ දෛනික යාඥාවෙදිත් ඒ යාඥාවට ඇතුළු වෙන්න උත්සාහ කරන්න. අද මම ආවේ මේ උතන ඔය පෙට්‍රල් ෂෙඩ් එක ගාව ඉඳලා මෙතෙන්ට වෙනකන් බස් එකේ ඇවිදින් පයින්. හරිසමයි ෂර්ට් එකයි ඇඳගෙන කීප දෙනෙක් අඳුර ගන්නට ඇති. මම දැක්ක මංගල්‍ය සමේ මංගල්‍ය තියෙන මේසෙමේ මිනිස්සුන්ගේ හැසිරීම මාරයි. එහෙම එකක් මම දැකලම නැහැ. මංගල්‍ය දවසට හොඳට ඇඳගෙන ආවට වැඩක් නැහැ. ආදරණීය දරුවනි, අනිත් සියලු දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. උඩ කොන්තේ යනවා, පල්ලෙහා බජව්වකුත් යනවා. ලෝගෝ නැතුව යද්දි හොඳට පේනවා. ලෝගෝ ඇඳගෙන යද්දි මම ඕෆ් කරනවානේ අන්න ස්වාමීනවා කියලා බිල්ලා වගේ. කාවද මේ රවට්ටන්නේ? යාඥාවට නෑ. අවදි වෙන්න ආදරණීය දරුවනි, අවදි වෙන්න. දැන් මම මේ කියන එක ඔය සිද්ධ වෙච්ච ආයත ඇහෙනවා නම්, ඒ හරි ආයත ඇහෙනවා නම් ඔබ අන්තිම නිවේදනය මේ විය හැකි උඩින් එන. හරි යාඥාවෙන් දෙවියන් වෙත ලං වෙන්න. ආය අවස්ථාවක් ඔබට නොලැබෙන්න පුළුවන්. ආදරණීය දරුවනි, සමිදානන් වහන්සේ ඔබට ආරාධනා කරනවා පැමිණ උන්වහන්සේගේ හෙවණට එන්ටය කියලා. ඒ භාග්‍යවන්ත අත්දැකීම ඔබට ලැබෙන්න කියලා මා සමිදානන් වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. අපි නැගී සිට අපේ ඉල්ලීම් අයදීම් දේවතාත්තගේ දෝතේ තබා මෙසේ යාඥා කරමු.
ඔබගේ පිළිතුර ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. දෙවි පියාණෙනි යාඥාව තුලින් ක්‍රිස්තුස් වහන්සේ සමග ගැඹුරු සබඳතාවයක් ගොඩනගා ගනිමින් ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම යටතේ සත්‍යයේ ප්‍රේමේත් මාවතේ විශ්වාසවන්තව ගමන් කිරීමට අප සැම මෙහෙයවන අපගේ ශුද්ධාත්ම පියතුමා ඇතුළු ගිහි පැවිදි පූජක සියලු දෙනා ආශිර්වාද කර ඔවුන්ට අවශ්‍ය ශාරීරික හා මානසික සුවය ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. දෙවි පියාණෙනි ලෝකයේ කාර්ය බහුලත්වය හා විවිධ පරීක්ෂා මැද්දේ වුවද දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලය වෙන් කරමින් නිහඬ යදුම තුල උන්වහන්සේගේ හඬට සවන් දීමට අපගේ හදවත් විවෘත කර ගැනීමටත් යාඥාව අපගේ ජීවිතයේ සැබෑ ශක්තිය බව තේරුම් ගැනීමටත් අපට අවශ්‍ය වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. දෙවි පියාණෙනි අපගේ පවුල් යාඥාවෙන් බැඳුණු ප්‍රේමෙන් හා සාමයෙන් පිරුණු නිවහනක් බවට පත් කර ගනිමින් තරුණ පරපුර ලෝකයේ විවිධ අභියෝග හමුවේ නොසැලී දෙවියන් වහන්සේගේ වචනය හා යාඥාව තුල තම ජීවිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිය හා ප්‍රඥාව ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. දෙවි පියාණෙනි රෝගීව හා විවිධ පීඩාවන් නිසා දුක් විඳින සියලු දෙනා දෙවියන් වහන්සේගේ සෙනෙහස සැනසීම සහ ශක්තිය සබා ඔවුන්ගේ බලාපොරොත්තුවේ ආලෝකයක් වීමට අවශ්‍ය ආඥාවේ මඟ පෙන්වීම ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන යාඥා සාවදාල මැනව. මෙකදී අපගේ සංවිධානන් උච්චේසන් ක්‍රිස්තියානි වහන්සේ උදෙසා අපට ලැබේවා. ආමේන්.
මාගේ දරුවනි මාගේ සබගයාගේ සිල් බල දෙව් සමිධානන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවක් මහිමයත් අතුරු සඳහාද අපගේ තමන් වහන්සේගේ පුරුෂ දව් සභාවේ යහපත සඳහාද ඔබගේ හස්වලින් සමිධානමය යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී වහන්සේට පුදන මේ පිදුමේ පඬු බහර ගැනීමට කරුණා කළ මෙලව. මේ පුද පඬු පිදුනුවේ යම්සේද අප ජීවිත දේශේ පිදෙන්නට සලසන මැනව. මේකද අපගේ සමිධානන ඔබේ පුත්‍රයන් ජේසුගේම නාමයෙන් අපට ලැබේවා. ආමේන්. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් හදවත් ඔසවන්න. සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දෙවිදානන් වන සමිධානන් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනි සර්වබලධාරී සදාතන් දෙවි සමිධානනි අප සමිධානන් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද වහන්සේට තුති පිදීම සෑම යෝග්‍ය සාධාරණීය යුතුය ගැලවීමය. මක්නිසාද ඇතුන් වහන්සේ සිය උපත මගින් අපගේ පැරණි අවගති දුරුකොට අප නවතාවයකට පත් කළසේක. සුඛී දුක ප්‍රාප්තිය මගින් අපගේ පාපය මකා දැමූසේක. මරණ උත්ථාන වීම මගින් සදාතන ජීවිතයේ වෙත මාර්ගය විවර කළසේක. පියාණනි ඔබ වහන්සේගේ ස්වර්ගාරෝපණය වෙමින් ස්වර්ගීය දොරටු අපට හැර දුන්සේක. එසේහින් සීල සුරුදුත ශුද්ධවර සමූහයා සමග එක් වී ප්‍රශංසා ගීතිකා වහන්සේට සන්තතිකව මෙසේ ගායනා කරමු. සුවිශුද්ධ සුවිශුද්ධ සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධ ආස පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසානා සමිධානන් වහන්සේගේ නාමයෙන් වර්ණතුමාලෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසානා. එසේ සමිධානනී වහන්සේ සැබවින්ම සුවිශුද්ධ සියලු සුවිශුද්ධතාවය උපත වහන්සේමය. එසේ හින්හසින් පිණපතිත වන්නාක් මෙන වහන්සේගේ ආත්මයානන් මේ පන්රු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අවන්තවායද සිටිමු. අපේ සියදිනේ පන්රු අප දෙස අපගේ සමිධානන් ජේසුස් වහන්සේගේ ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාමය.
උන්වහන්සේ සුව කැමැත්තෙන් දුක ප්‍රාප්තියට තමන් පවරා දෙමින් පූපේරගෙන තුති පුදුමිනේ කඩා සුඛීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින්ගෙන අනුභව කරන්න මක්නිසාදයක් මේ ඔබ දෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලාන්ත රැගෙන නැවත තුතිපුදා සුඛීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමයින්ගෙන පානය කරන්න. මක්නිසාදත් මේ අභිනුදාන තුති ගිවිසුමේ මගේ රුධිර කුසලානයි. පව්කම සඳහා උදෙසාද බොහෝ දෙනා උදෙසාද වගුරුණු ලබන්නේය. පස්සේ කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසී අභිරහස් සංවිධානනී ඔබ වහන්සේ නැවත වන්නතෙක් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එසේහෙන් සංවිධානන් වහන්සේගේ මරණද උත්ථානයද පරිස්මරණය කරමින් ජීවනදායක පූපේද ගලවීම දායක කුසලාන්ත වහන්සේට පුද කර සිටිමු. ඔබ හැම ඉසිරින වහන්සේට තේවා පුද කරන්න සූසංග සැලකීම ගැන වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරයට රුධිර සභාවගෙන සම්න ශුද්ධාත්මෙන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස පවනත වායද සිටිමු. සමුදාය මුල් වෙහි පිටර පවත්නා වහන්සේගේ ශාන්ත සභාව සිහිපත් කළ මැනව. දස සතරන ලෙෝනේ නම් සුද්ධෝත්තම පියානන්ද මල්කම් නැමැති රතගුරුතුමන්ද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ අපේක්ෂාව තුළ සැතපුණ අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දාන කම්පාව කෙරේ විශ්වාසය ඇතුව නැසන කුසයන් සිහිපත් කර ඔබ වහන්සේගේ ශ්‍රීවත මල්ලේ ආලෝකය වෙතට පිළිගත මැනව. අපසයන් දාන කම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් කන්මරි උත්තමාවන් දෝත්තමගේ වෘත ශුද්ධවත් ප්‍රති භාග්‍යවත් ජුසේ මොනදුන්ද භාග්‍යවත් අපෝතුන් ශුද්ධ ජුසේ වාසමුන් සෑම කල්ලිම වහන්සේ ප්‍රසංසාගෙන දුන් සිය ශුද්ධවන්තයන්ද සමග සදා ජීවන සහභාගීව සුදුසම් කළ මැනව. තවද උන්වහන්සේ ප්‍රශංසා කරන වහන්සේගේ මහිමය වර්ණනා කරන වහන්සේ පුත්‍ර අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින් දුන් වහන්සේ සමග දුන් වහන්සේ කෙරෙහි සර්වදාර්ථ පියාණනි ශුද්ධාත්මන සමගික වැඩ වසන වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටමත් වේවා. දේව අනපන්තින් ප්‍රෝග්‍රාමී දේව ප්‍රදේශයෙන් පුණුවි එඩිතරව අපි මෙසේ යාඥා කරමු. පරමමංගල වැඩසිටින පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත පරමණ්ඩලයේ මෙන් මොළෙහි වේවා. අපගේ දිනදා භෝජනය අපදානය කළ මැනව අපට වද කරන අයගේ වැරදි අපමා කරනාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්සාවන්ට අසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. සංවිධානයේ සිලහපතින් මුදාලන මෙන්ද අපගේ ජීවිත කාලය අපට සාමය දෙන මෙන්ද අවනත වායද සිටිමු. විවාසික කරුණා අපට පිළිලැබෙන නිතරම පවින් සකදින් සුරක්ෂිත අපගේ ගලම් කරුවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයක් රාජ්‍යද බලයද මහිමයද සදාම ඔබ වහන්සේගේය. සාමයව සමග තබා යමි. මාගේ සාමය වලදී මේ ශෝකයේ ශ්‍රාවකයන් නම තවදාල් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපේ පාපයන් නැත කබන්සක සභා විශ්වාසය සලක බන්සේ කැමැත්ත පරිදිගේ සභාවට සමගි දයන් කැමැත්ත පරිදිගේ සභාවට සාමයේදී සමගිදී දයාන්විතව දානය කිරීමට කරුණා කළ මෙන බෝහන් සදාට වැඩ වසන සිකරචකම් කරනසේක. ආමේන්. සමුදායන් වහන්සේගේ සාමයව සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. ආදරයෙන් එක එක්කෙනාට සාමය පතන්න ඔබට සාමය වේවා. ලෝකේ පවහරින දේවබද්ද පෝතකයාණනි අපට කරුණා කළ මැනව. ලෝකේ පවහරන දේවබද්ද පෝතකයාණනි අපට කරුණා කළ මැනව.
ලොවේ පවහරණය වැඩ පෝතකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයන් ලොවේ පවහරින තැනැන් වහන්සේ ආජබාලකයන් වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි සියල්ලෝ සැබවින්ම භාග්‍යවන්තයෝ වෙමු. සමිධානනි ඔබ වහන්සේ මාතුලට වදින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය.
ගුණවන්ත සහෝදර සහෝදරියනි, අද දවසේ මිනුවාන පූජාව සංවිධානය කළ සාන්ත තෙරේසා හා සාන්ත බෙන්ඩික් කිතුණු ඒකකයන්ට මා ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද පියතුමන්ලාට ආහාර ලබා දුන් සාන්ත ජූඩ් හා සාන්ත අගුස්තිනු කිතුණු ඒකකයන් වලට මාගේ ස්තුතිය. හෙට දවස බදාදා 6 වන නුවාණය තේමාව සැබෑදහිල්ල හේතු විරහිතය විශ්වාසී ජීවිතයකට අපි ඇතුළු වෙමු. සංවිධානයේ සාන්ත ලුසියා හා සාන්ත පාවුලු කිතුණු ඒකකයන් අගෝස්තු 6 බ්‍රහස්පතින්දා දින ඔබගේ පශ්චාත්තාපිකූ දිනය 7 වන නුවාණය. එනිසා ඔබට ආරාධනා කරන සෑම කෙනෙකුටම ඒ සමගි සන්දාහනයේ දේව ප්‍රසාද නිදහනේ ලබා ගන්නට අවුරුද්දට වරක්වත් ඔබ පාපුච්චාරණය කළ යුතුයි. ඒකයි සභායි ගැන්වීම. එනිසා ඔබගේ මංගල්‍යය ඔබ ඒ සඳහා සූදානම් වන්න. එදින තේමාව නැවත නොහැරෙන්නට හැරී එමු. මනස්ථාපනයේ සමිඳු වෙත පියවර ඔස්සමු. සංවිධානයේ සාන්ත සෙබස්තියන් හා සාන්ත මයිකල් කිතුණු ඒකකයන් කතෝලික දහම් පාසල අවසාන සාතික පත් විභාගය සඳහා ඉදිරිපත් පියතුමාගෙන් ලබා ගත හැකි බව තන්මා සිටිනවා. හෙට බදාදා දින නුවාන දිව්‍ය පූජාවෙන් පසුව පෙර පුහුණු පැවැත්වේ. මංගල්‍ය දිව්‍ය පූජාව සඳහා. එනිසා ඒ කියවීම හැඳින්වීම සහ අනිකුත් දේව වන්දනාවට සහභාගී වන අය කරුණාකර හෙට දිව්‍ය පූජාවෙන් පසුව නවතින්න. ස්තුතියි. අපි නැගිට සිටිමු. අවසානය අපි යාඥා කරමු. දෙවි ස්වාමීන් වහන්සේගේ අනන්ත කරුණාවෙන් අප පුරවා වහන්සේ කෙරෙහි සිත් ඇතිව යාඥාවේ ගැඹුරු අත්දැකීම වෙත අපට පැමිණීමට මේ ශරීරයෙන් හෘදයෙන් පෝෂණය කළ මැනව මේකදී අපගේ සම්විධානන වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සම්විධානන වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බල ඇති දෙවි මහත්මයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ආශිර්වාද කොට ආරක්ෂා කරනසේක්වා. ආමේන්. ශුද්ධයාගේ අවසානයි සාමය රැගෙන ගොස් ජීවත් වන්න. හැමියන් වහන්සේට සෝත්‍ර වේවා. කුරුසියලයන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපේ දෙවි ස්වාමිනී, පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රීත සාතුගේ නාමයෙන් ආමේන්.